මෝඩයන්ට මම උත්තර දෙන්නේ නැහැ. ජනතාව කිව්වනම් මම උත්තර දෙන්නම්. ජනතාව අහන එකට උත්තර දෙන්නම්. මේ දැන් මේ දෙල් කඳ පොලේ පමනුව මේ රෙදි වෙලඳ පොලේ කතා කරනවා වගේ දැන් රැල්ලට ආපු මේ පොල්ලෙලි පාපිසි ඉන්නෝනේ. ඒකට උත්තර දෙලා වැඩක් නැහැ නේ. මිනිස්සු ඊට වැඩි දුකෙන් ඉන්නේ. මිනිස්සු දැඩි පීඩාවක ඉන්නේ. අපි මේ පීඩාව පිළිබඳව කතා කරන්න ඕන සහ පීඩාවෙන් ගලව ගන්න පුළුවන් ක්‍රම හොයන්න ඕන වෙලාවක් මේක. හරිද? මේ මරි මෝඩයන්ට උත්තර දෙදී ඉඳලා මේ කාලනාස්ති කරන එක නෙවෙයි. මේ ගුවන් අවකාශය කියලා කියන්නේ මාධ්‍ය නාලිකාවල ගුවන් අවකාශය කියලා කියන්නේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු වෙන අවකාශ මේවා. හරිද? මේවා මේ ගුවන් අවකාශ අයිති ජනතාවට. ඒ නිසා ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරමු. දෝෂාභියෝගය ආවා. දැන් ඉතින් සැපයිනේ 2009 ඉඳලම සියලුම ගල්ලංගුරු 400 ගණක් ගල්ලංගුරු නම් ඇවිල්ලා තියෙනවා. ඒ සියලුම දේවල් ගැන හොයන්න පරීක්ෂණ පවත්වන්න දැන් නියෝග කරලා තියෙනවා. දැන් සීල් තියලා තියෙනවා ප්‍රධාන කාර්යාලය. දැන් සේවයේ යෙදෙන ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරුන්ට තමයි නියුක්ත කරලා තියෙන්නේ. දැන් ඒතකොට මේ වැඩේ වෙනවා 2009 ඉඳලා ආපු සියලුම ගල්ලංගුරු ටෙන්ඩර්. ඒතකොට කුමාර ජයකොඩි සහෝදරයාද වැරදි කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඊට කලින් හිටපු ඇමතිවරුද කියන එක සියල්ල සොයනවා. කුමාර ජයකොඩි සහෝදරයා වැරදි කරලා නැත්නම් එයා ඇතුළට යයි. එහෙම නැත්නම් අනිත් හිටපු ඇමතිවරු වැරදි කරලා නැත්නම් ඒගොල්ලෝ ඇතුළට යයි. දැන් මෙහෙමයි චෝදනා ඔප්පු වෙන්න බෑ. චෝදනාව පක්ෂය විසින් අපි අපේ අභ්‍යන්තරයෙන් විමර්ශනයක් කරනවා. ඒකදී ඔප්පු වෙනවා නම් අනිවාර්යෙන් අයින් කරනවා. ඒ වගේමයි බාහිර වැරදිකාරයෙක් වුණා නම් ඒත් අයින් කරනවා. අයින් වෙනවා. නමුත් එහෙම දෙයක් මුකුත් නැතුව මේක දේශපාලන වාසිතකගෙන ආපු විරෝධතාවයක් දේශපාලන සටන් පාඩයක් කියලා පැහැදිලිවම පේනවා. ඒ නිසා තමයි අපි මේකට විරුද්ධව කටයුතු කරන්නේ.